ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ ඩයලොග් සිම් පාවිච්චි කරන ඔයාලට ගොඩක් වාසිදායක වෙන නිවුස් එකක්. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරනවා ඩයලොග් සිම් පාවිච්චි කරන ඔයාලා හැමෝටම ඩේටා මුදලක් හිමි කරගන්න විදියක් ගැන. ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ අපි කතා වෙන දේවල් හරියටම කරොත් ඔයාලට පුළුවන් මෙන්න මේ ක්‍රමේ අත්හදා බලන්න. ඉතින් අපි මේ විදිහේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ වගේම වීඩියෝ කලිනුත් ගොඩක් කරලා දෙනවා. ඉතින් ඔයා ඒවා බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එක ක්ලික් කරන්න. නැත්නම් channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි එහෙනම් මේ මතක් කිරීම ඔක්කොම එක අපි යමු අද වීඩියෝ එකට මේක කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ dial pad එක නැත්නම් ඔයාගේ call pad එක open කරගන්න එක. ඉතින් මම මෙන්න මෙහෙම මුලින්ම මගේ call pad එක open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන #678යි hash dial කරන්න. මෙන්න මේ විදිහට #678යි hash dial කරලා ඔයාලට පුළුවන් ඔයාගේ dialog sim එකෙන් call එකක් ගන්න. ඉතින් මම මේ විදිහට call එක ගත්තට පස්සේ ඔයාලට මේ විදිහට process වෙනවා බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මෙන්න මේ විදිහට ටික වෙලා process වෙලා අපිට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ interface එක ඇතුලේ අපිට එක එක දේවල් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙදි අපි දෙන්න ඕන අංක 3 යටතේ තියෙනවා mobile data plans කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලට දෙන්න තියෙන අංක 3 මම මෙන්න මේ විදිහට number 3 දීලා ඔයාලට තියෙනවා send කියලා බටන් එකක් තියෙනවා. මේ විදිහට send කරගන්නවා. send කරගත්තට පස්සේ අපිට එනවා අලුත්ම මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් මෙතනත් අපිට ගොඩක් plan වර්ග තමයි භාවිත කර බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තුන්වෙනියට බලා ගන්න පුළුවන් වෙනවා data plans කියලා එකක්. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අංක 3 දීලා මේක send කරගන්න. send කරගත්තට පස්සේ අපිට මෙතන data plan ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් එක එක plan ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති plan එකක් මෙතන තෝරගන්න පුළුවන්. හැබැයි අපි අද කතා කරන plan එක තියෙන්නේ number 12 වල. ඒ කියන්නේ අංක 12. හැබැයි මෙතන අපිට පෙන්නන්නේ අංක 5ක් යනකම් විතරයි. ඔයාලට පුළුවන් 92 ක්ලික් කරලා next page වලට ගිහිල්ලා ඒ package එක තෝරගන්න. නමුත් ඒකට තව වෙලාවක් යන නිසා වීඩියෝ එක තව දික් වෙන නිසා මම කෙලින්ම number 12 දෙනවා. ඒ කියන්නේ number 12 අංක 12 මෙන්න මේ විදිහට දෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට අංක 12 දීලා මේක send කරගන්නවා. send කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. අපි අද කතා කරන මේ වීඩියෝ එකට අදාළ පැකේජ් එක අපිට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙනවා GB 15ක data හම්බෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. වගේම මෙන්න මේ හම්බෙන GB 15 අපිට දවස් 30ක් යනකම් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක මාසයක් යනකම් වැලිඩ් එක තියෙනවා. ඒ වගේම මේක Apple ට සීමා වෙන්නේ නැහැ. ඕනෑම app එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම web එකකට ඔයාලට මේ data ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක anytime data විදිහට හම්බෙන නිසා පැය 24න් ඕනෑම වෙලාවක ඔයාලට මේක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක තව දික් වෙන නිසා වීඩියෝ එක බලපු හැමෝටම පුළුවන් වීඩියෝ එකට like කරන්න, comment කරන්න සහ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. හරි එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බෙන්න තුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.